ඔයාලා දන්නවද? දුෂ්කර කාලේ කරන පින. ඒ කාලේ ඊටමත් ඈත අතීතේ දුර්භික්ෂයක් ආවා. ඉතින් අවුරුදු 3කින් දුර්භික්ෂයක් එනවා කියලා නේමිත්ත පාඨකයෝ කිව්වම එක්තරා සිටුවරේ හොඳට වගා කරලා වී අටු පුරවලා තව කලවල පුරවලා පොළොවේ වලේ දාලා බිත්තිවල මේ වී හිර කළා මැටි වලින් වහලා ලොකු සංචිතයක් හදාගත්තා. අවුරුදු 3කින් දුර්භික්ෂය ආවා. වටේ පිටේ ඉන්න ඔක්කොටම කන්න දුන්න වී අටු ඉවරයි. ඊට පස්සේ මිනිසුන්ට කිව්වා දැන් නම් ඉවරයි. උඹලා කොහේ හරි ලෝකෙකට ගිහිල්ලා ජීවත් වෙන්නilla. එතකොට අම්මයි තාත්තයි දුවයි පුතයි ගෙදර වැඩකාරයා කිව්වා මට නම් බෑ සිටුතුමනි මම මෙහි ඉන්නේ එකට මැරෙන්න කිව්වා. අනිත් ඔක්කොම ගියා.